ආයිබෝන් ආදරණීය දුවේ පුතේ අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ මැත්ස් විත් දුමින්ද YouTube channel එකත් එක්ක. ඉතින් වෙනද වගේම අදත් මම ඔයාලට ගෙනල්ලා තියෙනවා මෙවර ශිෂ්‍යත්ව විභාගයට එයි කියලා මම අනුමාන කරන ගණිත ගැටලුවක් විසඳන ඉතාමත් පහසු කෙටි ක්‍රමයක්. ඉතින් ආදරණීය දුවේ පුතේ මේ ගණිත ගැටලුව හදනකොට මම ඔයාලට ඉතාමත් රසවත් කතාවකුත් කියලා දීලා තමයි ඔයාලට මම මේ ගණිත ගැටලුව කියලා දෙන්නේ. ඉතින් ආදරණීය දුවේ පුතේ මේ ගණිත ගැටලුව ටිකක් දික් වෙයි. ඒක නිසා අවසාන වෙනකම්ම රැඳිලා ඉන්න කියලාත් මම ඔයාගෙන් ඉල්ලනවා. ඉතින් ආදරණීය දුවේ පුතේ ශිෂ්‍යත්ව විභාගයට තව ඉතාමත් කෙටි කාලයක් තියෙන නිසා මම හිතුවා ඔයාලට ගණිත ගැටලු පන්තියක් ආරම්භ කරන්න. ඒතර මේ ගණිත ගැටලු පන්තිය පුතේ මම කතා කරන්නේ ඔයගලන්ට විශේෂිතම ගණිත ගැටලු සඳහා කෙටි ක්‍රම පමණයි. ඉතින් ආදරණීය දුවේ පුතේ ඔයත් කැමති නම් ගණිත ගැටලු සඳහා කෙටි ක්‍රම දැනගන්න නේද? ඉතින් මම හිතනවා පුතේ මේ ගණිත ගැටලු පන්තියේදී මේ ශිෂ්‍යත්ව විභාගය වෙනකොට ඔයාලට ගණිත ගැටලු ආසන්න වශයෙන් 1000ක්වත් කියලා දෙන්න. ඒක නිසා පුතේ ඔයත් කැමති නම් ගණිත ගැටලු පන්තිය හා සම්බන්ධ වෙන්න ඔයාලට පුළුවන් පහලින් තියෙන WhatsApp නම්බර් එකට ඔයාගේ ලස්සන ළමයි පාසලයි සඳහන් කරලා මෙසේජ් එකක් එවන්න. එතකොට මම ඔයාට මේ පන්තිය සම්බන්ධ තියෙන වැඩිදුර කාරණා ඔයාට මම කියන්නම්. හරි. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු. අද දවසේ ගණිත ගැටලුව මොකක්ද කියලා බලන්න. ඔරලෝසු මූණතක් කැබලි 3කට කැඩිනි. ඉන් එක් කැබැල්ලක් 8, 9, 10, 11, 12 දක්නට ලැබිනි. තවත් කැබැල්ලක තිබූ ඉලක්කම් වල එකතුව 12කි. ඉතිරි කැබැල්ලේ ඇති ඉලක්කම් වල එකතුව කීයද? හොඳයි ආදරණීය දුවේ පුතේ ඔයාලට මේ ගානේ මෙහෙම කතාවක් කියන්නේ. ඔයාලට කියන ඔරලෝසු මොනතක් තියනවලු. ඒක බිම වැටිලා හරි කොහොම හරි කැබලි 3කට කැඩෙනවලු. ඒතර මේ කැබලි 3 ගැන ඔයාලට විස්තරයක් මෙහෙම කියනවා. ඔයාලට කියනවා පුතේ එක කැබැල්ලක් තියනවලු. මේ 8, 9, 10, 11, 12. මෙන්න මේ ඉලක්කම් 3 අයිති වෙන්න එක කැබැල්ලක් කැඩෙනවලු. මෙන්න මෙහෙම කැඩෙනවා. ඒතර මේ කැබැල්ලේ තියෙන්නේ 8, 9, 10, 11, 12 කියන ඉලක්කම් ටික වෙන් වෙන්න තමයි කැඩෙන්නේ. ඊළඟට කැඩෙන කැබැල්ලේ පුතේ එතකොට පුතේ තව කැබලි දෙකක් තියෙන්න බෑ. ඊළඟ කැබැල්ලේ පුතේ එකතුව ඉලක්කම් වල එකතුව අපිට කියනවා පුතේ 12යි කියලා කියනවා. ඒ කියන්නේ දෙවනි කැබැල්ලේ ඉලක්කම් වල එකතුව පුතේ අපිට 12යි කියලා කියනවා. දැන් අපි අහන ප්‍රශ්නේ මොකද්ද පුතේ? අපෙන් අහන ප්‍රශ්නේ තමයි ඊළඟ එහෙම නැත්නම් තුන්වෙනි කැබැල්ලේ තියෙන ඉලක්කම් ටිකේ එකතුව කීයද කියලා තමයි අහන්නේ. ඔයාලට ගාන පැහැදිලි මං හිතන්නේ. මෙහෙමද කියන්නේ මං ආයි පාරක් පැහැදිලි කරනවා. මේ ඔරලෝසු මූණත පුතේ කැබලි 3කට කැඩෙනවලු. ඒතර එක කැබැල්ලක තියෙන්නේ 8, 9, 10, 11, 12 කියන ඉලක්කම් ටිකලු තියෙන්නේ. ඊළඟ කැබැල්ල අපි දන්නේ නැහැ මොන ඉලක්කම්ද තියෙන්නේ කියලා. හැබැයි ඒගොල්ලෝ කියනවා කොහොම හරි ඒ ඉලක්කම් ටික එකතුව 12ලු වෙන්නේ. හරිද? අපෙන් අහන ප්‍රශ්නය තමයි පුතේ තුන්වෙනි කෑල්ල. ඒ කියන්නේ අර 12 වෙන එක නෙමෙයි ඊළඟ කෑල්ලේ තියෙන ඉලක්කම් වල එකතුව කීයද කියලා තමයි අහන්නේ. ඉතින් මේ ගානදී පුතේ ඔයාලට පේනවා මේකේ පුතේ මේ ඉලක්කම් වල එකතුව සම්බන්ධ ගානක්. ඉතින් ඔයා දන්න ඔරලෝසු මූණතක එකේ ඉඳලා 12 වෙනකන් තමයි ඉලක්කම් තියෙන්නේ. ඉතින් අපි මුලින්ම මේ ඔරලෝසු මූණතක තියෙන එකේ ඉඳලා 12 වෙනකන් තියෙන ඉලක්කම් වල එකතුව කීයද කියලා දැනගත්තා නම් වැඩේ මට හිතෙනවා ටිකක් අපිට හදාගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මෙන්න මේ එකේ ඉඳලා 12 වෙනකන්. එහෙම නැත්නම් පුතේ එකේ ඉඳලා ඕනිම සංඛ්‍යාවක් වෙනකන් සංඛ්‍යා එකතු කරන විදිය හදන කෙටි ක්‍රමය මම ඔයාලට මුලින්ම කියලා දෙන්නම්. ඉතින් ආදරණීය දුවේ පුතේ එකේ ඉඳලා ඕනිම සංඛ්‍යාවක් වෙනකන් ඇති ඉලක්කම් වල එකතුව හොයන කෙටි ක්‍රමය හොයාගත්තේ ගොඩාක් ඉස්සර කාලේ ජර්මනියේ බර්න්ස්විත් කියන නගරයේ තිබුණ පාසලක 4 පන්තියේ හිටපු පුංචි දරුවෙක් තමයි හොයාගත්තේ. ඉතින් ඒ කතාව මම ඔයාලට මුලින්ම කියලා ඉන්නම්. මෙහෙමයි පුතේ. මේ ජර්මනියේ බර්න්ස්විත් කියන නගරයේ පාසලක් තිබුණා. මේ පාසලේ පුතේ ලොකු පන්ති වලට එහෙම නැත්නම් 12 13 පන්ති වලට උගන්වන ගුරුවරයෙක් හිටියා. හර්බුට්නර් කියලා ගුරුවරයෙක් හිටියා. දවසක් මේ හර්බුට්නර් කියන ගුරුවරයාට විදුහල්පතිතුමා කතා කරලා කියනවලු සර් අද ඔයා 4 පන්තියට යන්න. මොකද 4 පන්තිය උගන්වන ගුරුවරයා දැන් ඇවිල්ලා නැහැ. ඒක නිසා ඔයා අද 4 පන්තියට ගිහිල්ලා ඒ දරුවන්ට ගණිත ගැටලු ටිකක් කියලා දෙන්න කියලා තියෙනවා. ඊට පස්සේ පුතේ දැන් මේ සර් යනවලු 4 පන්තියට. 4 පන්තියට ගියාට පස්සේ මේ සර් බලනවලු ඉස්සල්ලා මේ ළමයිගේ පොත් ටික අරගෙන මේගොල්ලන්ට මොනවද උගන්වලා තියෙන්නේ කියලා. ඉතින් මේ ගුරුවරයා දකින්නවලු පුතේ මේගොල්ලන්ට උගන්වලා තියෙන්නේ මහ ලොකු කාරණා නෑ එකතු කිරීම අඩු කිරීම ඔන්න ඔය වගේ සම්බන්ධ පුංචි පුංචි කාරණා ටිකක් තමයි උගන්වලා තියෙන්නේ. ඉතින් සර් හිතනවලු හරි මම මේගොල්ලන්ට පුංචි වැඩක් දෙනවා. ඊට පස්සේ මේ වැඩේ මේගොල්ලෝ ගොඩාක් වෙලා කරොත් එහෙම මට ටිකක් පාඩුවේ මගේ වැඩක් කරගෙන පැත්තකටලා වාඩිලා මට ඉන්න පුළුවන් කියලා හිතනවලු. ඒක නිසා පුතේ මේ සර් කියනවා හරි ළමයි එහෙනම් ඕගොල්ලෝ එකේ ඉඳලා 10 වෙනකන් සංඛ්‍යා ටික ලියලා මේ සංඛ්‍යා ටික එකතු කරන්න. ඉතින් පුතේ එකේ ඉඳලා 10 වෙනකන් සංඛ්‍යා ටික ලියලා එකතු කරන්න සාමාන්‍යයෙන් පීරියඩ් එකක් වගේ වෙලාවක් යනවනේ ඔයා ලියන්න ගියොත් නේද? ඒක නිසා මේ සර් හිතුවල මට ටිකක් වෙලා පාඩුවේ ඉන්න පුළුවන් කියලා. හැබැයි විනාඩි 2-3යිලු ගියේ එක දරුවෙක් නැගිට්ටලු. මේ දරුවා නැගිටලා කියනවලු පුතේ උත්තරය 55යි කියලා. ඉතින් සර්ටත් හිතා ගන්න බැරිනවලු එකපාරට මෙහෙම කොහොමද මේ ළමයා උත්තරේ කිව්වේ කියලා. ඒතර සර් කියනවලු හරි
එහෙනම් ඔයා මේ ගණිත ගැටලුව කලින් හදලා ඇති. එහෙනම් ওই දරුවා දැන් 1 ඉඳලා 100 වෙනකන් තියෙන සංඛ්‍යාවල එකතුව කියන්න කියලා. හරිද? එහෙම කියලා පුතේ ආයි විනාඩි 2 3යිලු ගියේ මේ දරුවෝ එකපාරටම නැගිටලා කියනවලු පුතේ උත්තරය 5050යි කියලා. දැන් සර්ට හිතා ගන්නත් බැලු. සර් දන්නේ නැල්ලු උත්තරේ මොකක්ද කියලා. ඒ සර් මේ වෙනකොට කෙටි ක්‍රමයක් අපි මොකුත් දන්නේ නැහනේ. ඉතින් සර් කියනවලු හරි එහෙනම් ওই දරුවා මේ ගණිත ගැටලුව හදපු හැටි කියන්න කියලා කිව්වලු. ඉතින් පුතේ මෙයා මෙන්න මෙහෙම පුංචි වැඩයි කරලා තියෙන්නේ. මෙයා කරලා තියෙන පුතේ දැන් 1 ඉඳලා 10ට එකතු කරන්න කිව්වහම මෙයා මේ පළවෙනි සංඛ්‍යාවයි අන්තිමටම තියෙන සංඛ්‍යාවයි ගත්තා. පළවෙනියටම තියෙන සංඛ්‍යාවයි අන්තිමටම තියෙන සංඛ්‍යාවයි අරගෙන එකතු කරා. දැන් ඔයාලට පේනවද පුතේ 1යි 10යි එකතු කරාම කීය දෙන්නේ? 1යි 10යි එකතු කරාම ඔයාලට එන උත්තරයක් පුතේ 11යි කියලා එනවා. ඊළඟට මේ පැත්තෙන් දෙවෙනි සංඛ්‍යාවයි මේ පැත්තෙන් තියෙන අන්තිමට තියෙන දෙවෙනි සංඛ්‍යාවයි ගත්තා. ඒක එකතු කරාමත් ඔයාලට පේනවා පුතේ උත්තරය 11යි කියලා පේනවා. ඊළඟට මෙතනින් තුන්වෙනි සංඛ්‍යාවයි අන්තිම ඉඳලා තියෙන තුන්වෙනි සංඛ්‍යාවයි ගත්තා. ඒතර 3යි 8යි එකතු කරාම මේත් එන උත්තරයක් කීයද? 11යි කියලා. ඊළඟට මේ පැත්තෙන් හතරවෙනි සංඛ්‍යාවයි අවසාන පැත්තෙන් හතරවෙනි සංඛ්‍යාවයි ගත්තා. 4යි 7යි එකතු කරාම ඒත් එනවා 11යි කියලා. ඊට පස්සේ පුතේ පස්වෙනි සංඛ්‍යාවයි අන්තිමේ ඉඳලා පස්වෙනි සංඛ්‍යාව එකතු කරා 5යි 6යි ඒත් එනවා 11 කියලා. ඉතින් පුතේ දැන් ඔයාලට පේනවා මෙතන තියෙන්නේ 11 ඒවා 5ක්. එහෙනම් ඔයා දන්නවා 11 වරක් 5ක් තමයි මේ තියෙන්නේ. එහෙනම් 11 වරක් 5 කියන්නේ කීයද පුතේ? 55යි. එහෙනම් අපි කෙටි ක්‍රමයක් එයා හොයාගත්තා. 1 ඉඳලා 10 වෙනකන් තියෙන සංඛ්‍යාවල එකතුව කීයයි කියලාද? 55යි කියලා ඉතාමත් පහසුවෙන් ගත්තා. ඊළඟට පුතේ 1 ඉඳලා 100 වෙනකන් තියෙන සංඛ්‍යාවල එකතුව මෙයා මෙන්න මෙහෙමයි හොයලා තියෙන්නේ. එයා කළා තියෙන්නේ පුතේ ඔයාලට දැන් පේනවා 1 ඉඳලා 100 වෙනකන් ලිව්වහම පුතේ පළවෙනි සංඛ්‍යාව 1, අන්තිම සංඛ්‍යාව 100. ඉතින් 1යි 100යි එකතු කරාම 101යි. ඊට පස්සේ පුතේ මුල ඉඳලා දෙවෙනි සංඛ්‍යාව 2, අන්තිමේ ඉඳලා දෙවෙනි සංඛ්‍යාව 99. ඉතින් මේ දෙක එකතු කරාමත් එන්නේ 101. දැන් මෙතන 11 වගේ ඒවැ එකතුව තියෙන්නේ පුතේ කීයද? 101යි. දැන් 101 ඒවා කීයක්ද ගුණ කරන්න ඕනේ? ඉතින් මෙතන බලන්නකො පුතේ සංඛ්‍යා 10යිනේ. සංඛ්‍යා 10යි නම් පුතේ 1යි 2යි 3යි 4යි 5යි. ජෝඩු 5යි තියෙන්නේ නේද? 10ක් ඇතුලේ තියෙන්නේ ජෝඩු 5යි. එහෙනම් 20ක් ඇතුලේ ජෝඩු 10යි. 30ක් ඇතුලේ ජෝඩු 15යි. එහෙනම් 100ක් ඇතුලේ ජෝඩු 50යි. එහෙනම් පුතේ මේ 101 ඒවා කීයෙන්ද ඔයා ගුණ කරන්න ඕනේ? 101 ගුණ කරන්න ඕනි කීයෙන්ද? 101 ගුණ කරන්න ඕනි පුතේ ජෝඩු 50යි තියෙන්නේ 100ක් ඇතුලේ. 50න් ගුණ කරාම ආට එනවා ලේසියෙන් උත්තරයක් පුතේ 5050යි කියලා. ඉතින් මෙන්න මේ චූටි දරුවා මේ හතරේ පන්ති හිටපු චූටි දරුවා මෙන්න මේ ක්‍රමය පාවිච්චි කළා තමයි පුතේ 1 ඉඳලා ඕනිම සංඛ්‍යාවක් වෙනකන් එකතු කරන කෙටි ක්‍රමය හොයාගත්තේ. ඉතින් පුතේ මෙන්න මේ දරුවගේ නම අපි විශේෂයෙන්ම කියන්න ඕනේ. මෙයා පුතේ කාල් ෆ්‍රෙඩරික් ගවුස් කියන ගණිතඥයා. ඒ කියන්නේ පුතේ මෙයා පසු කාලයක පුතේ මෙයාට ලොකු ප්‍රශ්න ටිකක් වෙලා තියෙනවා මේ සම්බන්ධව. ඊළඟට පුතේ මෙයා කොහොම හරි පසු කාලීනව පුතේ විද්‍යාවට සහ ගණිතයට විශේෂ සේවාවක් කර කාල් ෆ්‍රෙඩරික් ගවුස් කියන ගණිතඥයා තමයි මෙන්න මේ ක්‍රමය හොයාගත්තේ. ඉතින් කියනනම් ඕනිම සංඛ්‍යාවක් එකතු කිරීම සඳහා. එහෙනම් අපි බලමු මේ ගණිත ගැටලුවට කොහොමද ඒක අපි සම්බන්ධ කරගන්නේ කියලා. ඉතින් මම කිව්වා පුතේ මේක දැන් කෑලි 3කට කැඩලා තියෙනවා. ඊළඟට අපිට කියනවා පුතේ ඊළඟට කැඩිච්ච කෑල්ලේ එකතුවේ තියෙන ඉලක්කම් වල එකතුව 12යි කියලා අපෙන් අහන්නේ තුන්වෙනි කැබැල්ලේ තියෙන ඉලක්කම් වල එකතුව කීයද කියලා තමයි අහන්නේ. ඉතින් අපි දැනගන්න ඕනි කාරණාව තමයි පුතේ 1 ඉඳලා 12 වෙනකන්. ඇයි ඔර්ලෝසුවේ තියෙනවනේ පුතේ 1 ඉඳලා 12 වෙනකන් ඉලක්කම්. අන්න 1 ඉඳලා 12 වෙනකන් තියෙන ඉලක්කම් වල ටික එකතුව දැනගන්න ඕනි. ඉතින් අපි මේකටත් ඒ කෙටි ක්‍රමය පාවිච්චි කරමු. අපි ගත්ත පුතේ මේ පැත්තෙන් මේ සංඛ්‍යාවයි අවසාන සංඛ්‍යාවයි. දැන් ඔයාලට පේනවා 1යි 12යි එකතු කරාම 13යි. ඊට පස්සේ අපි තව එකක් හරිද කියලා බලන්න ගමු. මේ පැත්තෙන් දෙවෙනි සංඛ්‍යාවයි අන්තිමට තියෙන දෙවෙනි සංඛ්‍යාවයි. 11යි 12යි එකතු කරොත් ඒත් කීයද? ඒත් එන්නේ 13යි කියලා තමයි එන්නේ. ඉතින් 13 ඒවා කීයක් තියෙනවද පුතේ? අපි ජෝඩු ගැනනේ කතා කරේ. 13 ඒවා 1 ඉඳලා 12 වෙනකොට 13 මේ ජෝඩු කීයක් තියෙනවද? ජෝඩු 6ක් තියෙනවා. එහෙනම් ඔයා 13 ගුණ කරන්න ඕනි කීයෙන්ද පුතේ? 13 ගුණ කරන්න ඕනි 6ෙන්. 13 6ෙන් ගුණ කරාම එනවා 6 වරක් 3 18න් 8 එකක් ඉතුරුයි. 6 වරක් 1 6යි 1යි 7යි. එහෙනම් 78යි කියලා එන. එහෙනම් පුතේ 1 ඉඳලා 12 වෙනකන් තියෙන සංඛ්‍යා ටික එකතුව කීයද? 78යි. කාරණා පැහැදිලි නේද? අර කෙටි ක්‍රමය තමයි පුතේ අපි පාවිච්චි කරේ. නේද? 1 ඉඳලා 12 වෙනකන් එකතු කරන්න අර කෙටි ක්‍රමය තමයි පාවිච්චි කරේ. දැන් ඔයා හිතන්න පුතේ ඔයාට 1 ඉඳලා 50 වෙනකන් එකතු කරන්න තිබුණා කියලා. ඔයා මොකද කරන්නේ? 1යි 50යි එකතු කරනවා 51යි. එහෙනම් 50 ඇතුලේ ජෝඩු 25ක් තියෙනවා. එහෙනම් 51 ගුණ කරනවා 25න්. ඉතාමත් පහසුවෙන් අපිට එකතුව හොයාගන්න පුළුවන්. හරි. අපි යමු එහෙනම් ගානට. දැන් අපි දන්නා පුතේ මේ සංඛ්‍යා ටික එකතුව 78යි කියලා. දැන් ඔයාට කියනවා පුතේ දැන් දෙවනි කෑල්ලේ නේද? දෙවනි කෑල්ලේ ඉලක්කම් වල එකතුව 12යි කියනවා. එහෙනම් අපි 78න් 12ක් අඩු කරමු පුතේ. 78න් 12ක් අඩු කරමු.
78න් 12 කඩු කරාම ඔයාලට එනවා පුතේ මෙතන 8න් 2ක් 6යි. මෙතන 7න් එකක් 6යි. 66යි කියන උත්තරයක් එනවා. එහෙනම් ඊළඟ කෑලි දෙකේ එකතුව කීයක් වෙන්න ඕනේද? 66ක් වෙන්න ඕනේ. අපිට දීලා තියෙනවා පුතේ පළවෙනියටම කැඩෙන කෑල්ලේ පුතේ තියෙන ඉලක්කම් ටික 8 9 10 11 12. එහෙනම් අපි බලමු මෙන්න මේ ටික එකතුව කීයද කියලා අපි වෙනම හදාගමු. නේද? එහෙනම් මම එකතු කරනවා 8 එකතු කරනවා 9 එකතු කරනවා 10 11 12. අපි බලමු මේ සංඛ්‍යා ටික එකතු කරලා කීයක් වෙනවද කියලා. 8යි 9යි 17යි 17යි 1යි 18යි 19යි 20යි 20න් බිඳුව දෙකක් ඉතුරුයි. මෙතන 3යි 3යි 2යි කීයද? 3යි 2යි 5යි. එහෙනම් මෙන්න මේ ටික එකතුව පුතේ කීයද? 50යි කියලා එනවා. එහෙනම් අපි මේ 66න් ආයි 50ක් අඩු කරමු. 66න් 50ක් අඩු කරාම ඔයාලට උත්තරයක් එනවා පුතේ මෙතන 6යි මෙතන 1යි 16යි කියලා එනවා. එහෙනම් මේ තුන්වෙනි කැබැල්ලේ එහෙනම් කැඩ නැත්තම් කැඩිච්ච තුන්වෙනි කැබැල්ලේ තියෙන ඉලක්කම් වල එකතු අනිවාර්යයෙන්ම කීයක් වෙන්න ඕනේ? 16ක් වෙන්න ඕනේ. මං හිතනවා පුතේ මේ ගණිත ගැටලුව ඔයාලට තේරුණා කියලා. මේ ගණිත ගැටලුව සම්බන්ධයෙන් මොනවා හරි කාරණාවක් තියෙනවා නම් ඔයා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා දාමතක කරන්න එපා. එහෙනම් ආදරණීය දුවේ පුතේ මේ වගේ ගණිත ගැටලුවක නැවතත් හමු වෙනකන් ඔයාලා සියලුම දෙනාට සුබ දවසක්. ආයිබෝවන්.